Hi guys, ඉතින් අද වීඩියෝ එකේ මම කතා කරන්න හිතුවේ ඔයා used iPhone එකක් ගන්නව නම් බලන්න ඕනි දේවල් කීපයක් ගැන. ඉතින් ඔයාලට used iPhone එක වෙළඳ පොලේ මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ඉක්මන් එකෙන් සේල් කෙනෙක් කරා මිලදී ගන්න පුළුවන්. නැත්නම් normally පාවිච්චි කරන කෙනෙක්ගෙන් buy කරගන්න පුළුවන්. ඉතින් ඔයා මෙහෙම ෆෝන් එකක් buy කරද්දි ඔයාලට ලෙඩ තියෙන ෆෝන් එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ හොඳ ෆෝන් එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැති ෆෝන් එකක් වෙන්නත් පුළුවන් හම්බෙන්නේ. ඒ මොන ෆෝන් එක හම්බුණත් ඔයා ෆෝන් එක චෙක් කරලා ෆෝන් එක ගන්න ඕනේ. ඉතින් ඔයා චෙක් කරන්න දන්නේ නැති කෙනෙක් නම් ඔයාට මේ වීඩියෝ එක බැලුවොත් ඔයා කොහොමද මේ ෆෝන් එක චෙක් කරන්නේ කියලා ඔයාට මුලින් ඉඳලම තේරුම් ගන්න පුළුවන්. ඉතින් ගොඩක් iPhone වලට කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් වුණත් මේ වීඩියෝ එක බලලා iPhone එකක් ගන්න හැටි ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඔයා මේ වීඩියෝ එකේ මුලින් ඉඳලා අගටම බැලුවොත් ඔයාට තනියම උනත් ගිහිල්ලා shop එකකින් iPhone එකක් මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයා මගේ channel එක තාම subscribe නොකර වීඩියෝ බලන කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා උඩ දෙන bell icon එකත් all දාලා වීඩියෝ බලන්න. ඒ වගේ තමයි මම මේ දාන වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. හරි guys ඉතින් මට දැන් iPhone 6 එකකුයි iPhone SE 2 එකකුයි උමනා වෙලා තියෙනවා buy කරන්න. ඉතින් මම shop එකකට ගිහිල්ලා මේ iPhone දෙකේ නම කියලා shop එකේ ඉන්න කෙනෙක්ගෙන් phone දෙක ඉල්ල ගන්නවා. ඉතින් එයාලා එතකොට අපිට iPhone 6 එකකුයි iPhone SE 2 එකකුයි අනිවාර්යෙන් ලබා දෙනවා. අපි ඉස්සල්ලාම අපේ phone එක අතර ලැබුණාට පස්සේ බලන්න ඕනි මොන සාධකයේද. ඉතින් අපි මේ phone එක අපේ අතට ලැබුණාට පස්සේ phone එකේ condition එක ගැන තමයි බලන්න ඕනි. අපි වාහනයක් ගන්න කොටත් බලන්නේ ඉස්සල්ලාම condition එකනේ. ඒක නිසා අපි iPhone එකක් ගන්න බලද්දි ඉස්සෙල්ලාම බලන්න ඕනේ condition එක. ඉතින් guys phone එකක් ගද්දි මේ phone එක කැඩිලා බිඳලා ගියාලා තියෙන phone එකක් නම් ඔයාට මේ phone එක විකුණද්දි මේ phone එකේ price එක ගොඩක් අඩු විදිහකට තමයි ඔයාට විකුණන්න වෙන්නේ phone එක. ඉතින් ඔයා phone එකක් ගද්දි ඔයා මේ phone එක වටේම හොඳට බලන්න ඕනේ. මොකද මේ phone එකේ functions තියෙනවද කියලා අපි දන්නේ නැහනේ. ඒ කියන්නේ color patches වගේ දේවල් තියෙන්න පුළුවන්. පිටිපස්සේ glass එක ගිහිල්ලා තියෙන්න පුළුවන්. ඒ වගේ ලොකු දේවල් ටිකක් අපිට බලන්න තියෙනවා. ඉතින් මම දැන් ඔයාලට කියන්න යන්නේ කොහොමද ෆෝන් එක කන්ඩිෂන් හොයාගන්නේ කියලා. ඉතින් guys iPhone එක චෙක් කරද්දී ඔයා ෆෝන් එක ඉස්සෙල්ලාම අතර අරන් ෆෝන් එක වටයක් කරකවලා බලන්න ෆෝන් එකේ ෆ්‍රේම් එකට එහෙම හීරීමක් වගේ දෙයක් වෙලා තියෙනවද කියලා. එහෙම හීරීමක් වෙලා තියෙනවා නම් ඔයා බලන්න එක හීරීම වෙලා තියෙන්නේ කැමරා බම්ප් එකටද කියලා. ඉතින් එහෙම කැමරා බම්ප් එකට හීරීමක් හරි වෙලා තියෙනවා කියන්නේ අනිවාර්යෙන් ෆෝන් එක වැහැල්ලා කැමරා බම්ප් එක තියෙන තැන වැදිලා තියෙනවා. ඒ වගේම තමයි guys ඔයා ෆෝන් එකේ පිටිපස්ස පැත්තේ කියන්නේ බෑක් එක ඔයාට ඇලුමිනියම් ෆ්‍රේම් එකක් බලා ගන්න පුළුවන් වෙනවා iPhone 6 එකේ හරි 6s එකේ හරි iPhone 7 එකේ හරි එහෙම නැතුව iPhone 8 එකෙන් එහා ඔයා ෆෝන් එකක් ගත්තොත් ඒ ෆෝන් වල ඔක්කොම තියෙන්නේ glass parent එකනේ. ඒ ෆෝන් මොකක් හරි එකක glass parent එක හරි ගිහිල්ලා තිබ්බොත් ඒ ෆෝන් එක ඔයා ගන්න එපා. ඒ වගේම ඔයා ෆෝන් එකේ බෑක් එකට එනකොට බෑක් එකෙත් ඒ කියන්නේ ෆෝන් එක ක්‍රැක් වෙලා කොහේ හරි ඉරක් වගේ ගිහිල්ලා තියෙනවා නම් ඔයා බලන්න ටෙම්පර්ඩ් එකේ විතර ගිහිල්ලා තියෙන්නේ කියලා. එහෙම ටෙම්පර්ඩ් එකේ ගිහිල්ලා නැත්තම් ඔයා මේ ෆෝන් එක ගන්න එපා. ඉතින් දැන් ඔයා ගන්න හදන ෆෝන් එකේ බෑක් එකේ කිසිම ප්‍රශ්නයක් නැත්තම් ෆ්‍රේම් එකේ කිසිම ප්‍රශ්නයක් නැත්තම් ඒ වගේම තමයි ඩිස්ප්ලේ ග්ලාස් එකේ කිසිම ට්‍රැක් එකක් නැත්තම් එහෙනම් මේ ෆෝන් එකේ කිසිම කන්ඩිෂන් වල ඉෂුව එකක් නැහැ. ඉතින් ඔයාට මේ ෆෝන් එක එතකොට මිලදී ගන්න පුළුවන්. ඒ වුණාට තව ටිකක් බලන්න තියෙනවා. කන්ඩිෂන් හොඳයි කියලා ඔයා ෆෝන් එක මිලදී ගන්න එපා. ඉතින් ඊළඟට අපි දැන් මේ ෆෝන් එකේ කතා කරන්න තියෙන දේ තමයි මේ ෆෝන් එකේ buttons and ports ගැන. ඉතින් ඔයා ෆෝන් එකක් ගද්දි බලන්න ඕනේ ලොකුම දේ තමයි මේ ෆෝන් එකේ buttons කියන්නේ. ඉතින් guys Apple එකේ buttons ගැන කතා කරද්දී Android ෆෝන් වලට වඩා සුවිශේෂී එකක් මේ Apple ලා එයාලගේ buttons වල දීලා තියෙනවා. ඉතින් මේ බටන් එක තමයි vibrate button එක. ඉතින් අපි Apple එකේදී ගොඩක් තැකීමට ලක් කරන්න යන්නේ vibrate button එක. ඉතින් අපි මේ silent mode button එක කීප පාරක්ම on off කරලා බලන්න ඕනි. එතකොට අපේ අතට දැනෙනවා පොඩි දෙදරීමක් වගේ එකක්. ඒ කියන්නේ එහෙම දෙදරීමක් නැත්නම් මේ ෆෝන් එකේ silent mode home බටන් එක වැඩ කරන්නේ නැහැ. ඉතින් එහෙම ෆෝන් එකක් කරගත්තොත් ඔයාට වැඩක් නැහැ. silent on කරන්න වෙන්නේ joystick එක හරහානේ. එහෙම වුණොත් වැඩක් නැහැනේ. ඒ වගේම තමයි මේ ෆෝන් එකේදී අපිට ෆින්ගර්ප්‍රින්ට් එකත් හොඳට තියෙනවද කියලා බලන්න ඕනි. මොකද හෝම් ස්ක්‍රීන් එක යන්න තියෙන්නේ මේ ෆින්ගර්ප්‍රින්ට් එක හරහානේ. ඒ වගේම තමයි on off switch එකත් volume up down key දෙකත් අනිවාර්යෙන් අපි සැලකිල්ලට ගන්න ඕනි. මේ Apple ලගේ buttons ගැන කතා කරද්දී. ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා guys. ඔයාගේ ෆෝන් එකේ PAL side එකේ අපිට බලා ගන්න පුළුවන් charging port එක.
ඉතින් අපි අනිවාර්යෙන් ෆෝන් එකක් ගන්න කලින් ෆෝන් එක චාර්ජ් කරලා බලන්න ඕනි. ඒ කියන්නේ අපි චාර්ජින් කේබල් එකක් අරන් ෆෝන් එකේ චාර්ජින් කේබලේ දෙපැත්තටම ගහලා බලන්න ඕනි වැඩ කරනවද කියලා. එහෙම වැඩ කරන්නේ නැත්නම් චාර්ජින් කේබල් එකේ හරි ෆෝන් එකේ හරි ලොකු දෝෂයක් තියෙනවා. අපි දැන් මේ ෆෝන් එකේ කන්ඩිෂන්ස් ගැන කතා කරා. ඒ වගේම මේ ෆෝන් එකේ බඩ්ස් ගැන කතා කරා. ඒත් එක්කම මේ ෆෝන් එකේ චාර්ජින් පෝට් එක ගැනත් අපි දැන් කතා කරා. ඉතින් අපි මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ ගැන කතා කරේ නෑ නේද තාම. එහෙනම් ඉතින් අපි මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ ගැන කතා කරමු. ඒ වගේම තමයි මේ ඩිස්ප්ලේ ගැන කතා කරනකොට අපි බලන්න ඉතින් තව දෙයක් තමයි මේ ෆෝන් එකේ කලර් පැචස් තියෙනවද? ඒ වගේම පික්සල් බර්න් ඉෂුස් තියෙනවද? වගේ දේවල්. ඉතින් ඔයා වගේ දේවල් බලන්න දන්නේ නැත්නම් මේ වීඩියෝ එක ඉවර වෙනකන් අනිවාර්යෙන් බලන්න. එතකොට මේ වීඩියෝ එකේදී මම මේ ටික කියා දෙනවා. එහෙනම් අපි දැන් යන් ඩිස්ප්ලේ එක ගැන බලන්න. ඉතින් අපි මේ Apple එකේ ඩිස්ප්ලේ එක ගැන කතා කරද්දි මේ ඩිස්ප්ලේස් වලට අප්ඩේට් කරද්දි වගේ දේවල් වලින් මේ ඩිස්ප්ලේසස් වලට ග්‍රීන් ලයින් ඉෂුස් වෙනවා. ඒ වගේම බ්ලැක් ස්ක්‍රීන් එනවා. ඒ වගේම තව ලොකු දේවල් වෙනවා. ඉතින් අපි එහෙම දේවල් ඇවිල්ලාද කියලා බලන්න මේ ෆෝන් එකේදී කරන්න ඕනි දේ තමයි මේ ෆෝන් එකේ ලයිට් ඇන් ඩිස්ප්ලේ එකට ගිහිල්ලා මේ ෆෝන් එක දැන් මගේ ෆෝන් එකේ තියෙන ඩාර්ක් මෝඩ් එක ඔන් කරලා අපි මේ ෆෝන් එක ලයිට් බොන්ඩ් එකට ඔන් කරගන්න ඕනි. එතකොට අපිට මොනවා හරි ෆෝන් එකේ පොඩි ඩිස්ප්ලේ එකේ පොඩි කළු පැල්ලමක් වගේ දෙයක් තිබ්බත් අපිට අනිවාර්යෙන් පේනවා. ඒ කියන්නේ බ්ලැක් ස්ක්‍රීන් එකක් ඒ කියන්නේ බ්ලැක් ස්ක්‍රීන් එක පොඩ්ඩක් හරි ඇවිල්ලා තියෙනවා නම් අපිට ඒ දේ පේනවා. ඉතින් අපි මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ කලර් පැචස් කියන්නේ මොනවද කියලා කතා කරානේ. ඉතින් ඔය කලර් පැචස් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති කෙනෙක් නම් මම කලර් පැචස් කියන එකේ පින්තූරයක් මේ වීඩියෝ එකේ උඩින් දාලා තියන්නම්. ඉතින් දැන් අපිට කතා කරන්න තියෙන්නේ මේ ෆෝන් එකේ පික්සල් බර්න් ඉෂුස් කියන්නේ මොනවද කියලා. එහෙනම් ඉතින් අපි දැන් කතා කරමු මේ ෆෝන් එකේ පික්සල් බර්න් ඉෂුස් කියන්නේ මොනවද කියලා. ඉතින් guys ඔයා ගන්න හදන ස්මාර්ට්ෆෝන් එකේ පික්සල් බර්න් ඉෂුස් එනවද කියලා බලාගන්න මෙන්න මෙහෙම තමයි. ඒ කියන්නේ ඔයාට ඒකට පොඩි ට්‍රික් එකක් තියෙනවා. ඒක කියන්නේ මම YouTube එකේ ටියුටෝරියල් වලින් දැකපු දෙයක් තමයි. ඔයා ඉස්සල්ලාම Google එකේ හරි මොකක් සෝෂල් මීඩියා එකකින් ඇෂ් ෆොටෝ කියලා ඇෂ් ෆොටෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්න ඕනි. ඒ කියන්නේ ඇෂ් කලර් ෆොටෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්න ඕනි. ඔයා ඒ කියන්නේ මම දැන් ඉන්නේ Google එකේ ඇෂ් කලර් ෆොටෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්න ගමන්. ඉතින් ඊට පස්සේ එහෙම පික්සල් බර්න් ඉෂුස් තියෙනවා කියලා බලන්න ට්‍රික් එක තමයි මම දැන් කරන්න දන්නේ. ඔයා ඉස්සල්ලාම ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකේ බ්‍රයිට්නස් ෆුල් වැඩි කරගන්න. ඊට පස්සේ ඔයා ෆෝන් එක නෝමලි විනාඩි 5ක් විතර ෆෝන් එකේ බ්‍රයිට්නස් වැඩි කරගෙන ඒ වගේම තමයි ෆෝන් එකේ ඩාර්ක් මෝඩ් දාලා තියෙනවා නම් ඒ මෝඩ් එකත් අයින් කරගන්න. ඒ වගේම තමයි තව දෙයක් කරන්න තියෙනවා. ඔයාගේ ෆෝන් එක නයිට් ෂිෆ්ට් එකේදී නෙවර් දාලා තියන්න. ඊට පස්සේ ඔයා ෆෝන් එකේ බ්‍රයිට්නස් ෆුල් වැඩි කරගෙන ෆෝන් එක හැමින්ම මොකක් ටේබල් එකක් උඩින් තියන්න. ඊට පස්සේ ඔයා ෆෝන් එක විනාඩි 5කින් අරන් බලන්න. ඊට පස්සේ කරන්න ඕනි දේ තමයි guys ඔයා අර ඉස්සෙල්ලා Google එකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත ඇෂ් කලර් ෆොටෝ එකට ගිහිල්ලා ඒ කියන්නේ ඔයා ඒ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරපු තැනට ගිහිල්ලා ඒ ෆොටෝ එක පොඩ්ඩක් zoom කර ඒ කියන්නේ ෆොටෝ එක හොඳට බලන්න. එතකොට ඔයාලට පේන්න තියෙනවා ඒ ෆොටෝ එකේ ඔය කියන්නේ ඔයාගේ wallpaper එක ඒ කියන්නේ ඔයාගේ wallpaper එකේ තියෙන home screen එකේ තියෙන apps ටික අනිවාර්යෙන් pixel burn issues තියෙනවා ඔයාගේ ෆෝන් එකේ. ඒ ටික අනිවාර්යෙන් ඒ ash color ෆොටෝ එකේ තියෙනවා. එහෙම නැත්නම් ඉතින් ඔයාගේ ෆෝන් එකේ ash color burn issue එක නැහැ. අපි iPhone එකක් ගන්නකොට ඒ ෆෝන් එකේ බලන්න ඕනිම දෙයක්නේ මේ ෆෝන් එකේ බැටරි හෙල්ත් එක කියන්නේ. ඉතින් අපි මේ ෆෝන් එකේ බැටරි හෙල්ත් එක ගැන බලමු දැන්. ඉතින් ඔයා ඉස්සල්ලාම සෙටින් එකට යන්න. සෙටින් එකට ගියට පස්සේ ඔයාලට බැටරි කියන ස්මූත් එකට ඕපන් වෙයි. ඊට පස්සේ ඔයාලට ඒකේ බැටරි පර්සන්ටේජ් එකට උඩින් තියෙනවා බැටරි ඔප්ටිමයිසිං හරි මිනිමම් කැපැසිටි කියලා. ඒක තමයි ඔයාගේ බැටරි හෙල්ත් එක. ඉතින් ඔයාගේ ෆෝන් එකත් 185ට වැඩි බැටරි හෙල්ත් එකක් තියෙනවා නම් ඒ ෆෝන් එකේ බැටරි එක හොඳ බැටරි එකක්. ඒ වගේම තමයි දැන් ගොඩක් ෂොප් වල බැටරි එක නම් බූස්ට් කරලා තියෙන්නේ. අපි ඒ ගැනත් ඉස්සරහට වීඩියෝ එකේ ට්‍රික් එකකින් බලමු. ඉතින් මම මේ වීඩියෝ එකේදී කිව්වනේ ඔයාලට බැටරි හෙල්ත් එක 185ට වඩා වැඩිින් තියෙන ෆෝන් වල ෆෝන් එකේ බැටරි එක හොඳයි කියලා. ඉතින් එහෙම කිව්වා කියලා ඔයාලට ෆෝන් එකේ 92ක් 93ක් වගේ තියෙනවා කියලා ඒ ෆෝන් එක ගන්න යන්න එපා. මොකද දැන් ගොඩක් ෂොප් වල තියෙන iPhone වලදී බැටරි එක බූස්ට් කරලා තමයි තියෙන්නේ. ඉතින් මොකද මේ බූස්ට් කරනවා කියන්නේ? ඉතින් මම බූස්ට් කරනවා කියන්නේ මොකක්ද කියලා මේ වීඩියෝ එකේ ඉස්සරහදී කතා කරන්නම්. ඉතින් guys සරලම ගොඩ මේ බැටරි එක බූස්ට් කරනවා කියන්නේ දැන් අපේ බැටරි හෙල්ත් එක 85ක් තිබ්බ කියන්නකෝ. ඊට පස්සේ බැටරි හෙල්ත් එක අඩු වෙනද ඊට පස්සේ ෂොප් එකේ නා බැටරි හෙල්ත් එක 98ක් විතර කරනවා කියන්නකෝ. ඒකට තමයි බූස්ට් කරනවා කියන්නේ. ඉතින් guys මම දැන් ඔයාලට කියන්න හදන්නේ මේ කොහොමද මේ බැටරි එක බූස්ට් කරලා ෆෝන් එකක් හොයාගන්නේ කියලා.
අපි ඉස්සල්ලාම ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න ඕනේ normally phone එකේ. ඒ කියන්නේ අපි ඒක ගහගන්නේ phone එකේ battery එක අහු වෙන විදිහට. ඊට පස්සේ අපි phone එකේ camera mode එකට ගිහිල්ලා camera එකේ flash light on කරලා video mode එකට දාලා phone එක විනාඩි 5ක් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ table එකක් උඩින් තියලා තියන්න. ඊට පස්සේ අපි විනාඩි 5කින් phone එක අරන් බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් guys අපි ඊට පස්සේ අර ගහගත්ත screenshot එක බලන්න යන්න ඕනේ. ඉතින් ඒ screenshot එක නැහැ වැදගත් නැහැ. අපිට අපි phone එක ඉස්සෙල්ලා screenshot එක ගහ ගන්න කලින් battery එක තිබ්බේ මට විදිහට 51යි. අපි දැන් 51යිනේ තියෙන්නේ. ඊට පස්සේ දැන් බලමු අපි අපේ phone එකේ battery එක කීයද කියලා. දැන් ඉතින් අපේ phone එකේ මං හිතන විදිහට දැන් battery එක ඇත්තේ 46ක් විතර. ඉතින් මගේ phone එකේ battery එක boost කරලා නැති හින්දා තමයි මෙච්චර ගොඩක් අඩුවට battery එක බහැලා තියෙන්නේ. තව දෙයක් තමයි මම මේ වීඩියෝ එක විනාඩි 15ක් විතර on කරලා තිබ්බා. ඉතින් battery එක boost කර phone එකක නම් battery එක අනිවාර්යෙන් කණු 20ක්වත් බහැලා තියෙන්න ඕනි අඩුම. ඒ විදිහට අපිට battery එක boost කර phone එක දීලා හොයාගන්න පුළුවන්. මම දැන් ඔයාලට කියා දීපු tip එක හරහා මේ phone එකේ battery එක boost කරලාද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා වැරදිලා boost කරපු phone එකක් ගත්තා කියන්නකෝ. ඉතින් ඔයා boost කරපු phone එක ගත්තට පස්සේ ඒ phone එකේ battery health එක ලොකු වගේක් තිබ්බා. ඊට පස්සේ ඔයා phone එක ටික කාලයක් පාවිච්චි කරනකොට battery health එක අනිවාර්යෙන් බහිනවා. ඉතින් මම උදාහරණයක් විදිහට ගත්තොත් ඔයා battery health එක 98ක විතර තියෙන boost කරපු battery health එකක් තියෙන smartphone එකක් buy කරනවා. ඉතින් ඔයා මේ phone එක මාස 4-5ක් වගේ කාලයක් පාවිච්චි කරනවා. ඉතින් එතකොට ඔයාට මේ phone එකේ battery health එක අනිවාර්යෙන් මාස 4-5ක් වුණා මාස එකමාරක් හරි දෙකක් හරි ඇතුළත වුණත් battery health එක 65ක් වගේ ගානකට අඩු වෙනවා. ඉතින් ඔයා boost කරපු battery health එකක් තියෙන phone එකක්ද කියලා බලලා තමයි අනිවාර්යෙන් phone එකක් ගන්න ඕනි. එහෙම නැතිනම් මම මේ කියපු කරදරයට ඔයාලත් මුහුණ පාන්න වෙනවා. ඉතින් guys මේ වීඩියෝ එක දික් වෙනවා කියලා අවුලක් ගන්න එපා. මේ වීඩියෝ එක දික් වුණත් නැතත් මට මේ phone ගැන කියන්න තියෙනවා. එහෙම දික් වුණා කියලා අවුලක් ගන්න එපා කිව්වේ. ඔයාට ඉතින් දික් වුණාත් ඔයාට තමයි වාසියක් වෙන්නේ. ඔයාට ඒක ගන්න වෙන්නේ හොඳ නැති phone එකක් නේ. ඉතින් ඔයා මේ වීඩියෝ එක මුලින් ඉඳලා අවසාන වෙනකන් අනිවාර්යෙන් බලන්න. ඒ වගේම තමයි මට කියන්න දෙනවා කියපු දේ තමයි ඔයා iPhone 11 එකෙන් පහත iPhone එකක් ගන්නවා නම් ඔයා කවදාවත්ම බැටරි එක රීප්ලේස් කරන්න නැති ෆෝන් එකක් හොයන්න එපා. මොකද ගොඩක් එහෙම අඩුයිම බැටරි එක රීප්ලේස් කරන්න නැති ෆෝන් තියෙන තරම් ඒ කියන්නේ ගොඩක් අඩුයි. 11 එකෙන් පහත ෆෝන් නම් ඉතින් 11 එකෙන් උඩ ෆෝන් ගොඩක් පෙළක් ෆෝන් තියෙනවා බැටරි එක රීප්ලේස් කරපු. ඉතින් 11 එකෙන් පහත ෆෝන් ගොඩක් තියෙන්නම බැටරි රීප්ලේස් කරපු ෆෝන්. ඉතින් guys ඒ වගේම ඔයාලට තව දෙයක් මතක් කරන්න තියෙනවා. ඔයාගේ ෆෝන් එකේ බැටරි හෙල්ත් එක බයින පොඩි ටිප් එකක් තමයි ඔයා ඔයාගේ ෆෝන් එක charge කරන ඇඩැප්ටර් එක තියෙන. ඒ කියන්නේ ඔයා ෆෝන් එක charge කරන charger එක තියෙන්නේ. charger එක කියන්නේ local charger එකක් නම් ඒ කියන්නේ X charge කියයි. ඒක charges වර්ග තියෙනවානේ. ඒ වගේ charger එකකින් charge කරනවා නම් ඒ වැඩේ නම් නතර කරන්න. එහෙම වුණොත් ඔයාට ෆෝන් එකේ බැටරි හෙල්ත් එක බලාගද්දි අඩු වෙනවා. ඔයා ඔරිජිනල් charger ඇඩැප්ටර් එකකින් charge කරනවා නම් මම දාන shop එකක් තියෙනවා. ඉතින් ඒ shop එක මම පළලා description එකේ යාළුවගේ link එක වගේම WhatsApp number එක දාලා තියන්න. යාළුවගේ original adapter තියෙනවා. ඉතින් මේ original adapter ගොඩක් ගණන්. ඒකින්ද ඔයාට ඒ වගේ ලොකු ගණනක් දීලා එච්චර adapter එකක් ගන්න බැරි නම් ඔයාට පුළුවන් Samsung එකේ වේවා Ohm එකේ වගේ හොඳ branded charger එකක් පාවිච්චි කරන්න. ඉතින් ඒ chargers වලදී ඔයාලට එහෙම ලොකුවට බැටරි එකේ හෙල්ත් එක වහින එකක් නැහැ. තව දෙයක් තමයි මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේදී ඉතින් මම මේ දෙයෙන් වෙන්නේ මොකද්ද කියලා සරලවම කිව්වොත් ඔයාගේ ස්මාර්ට්ෆෝන් එක කවුරු හරි ගලවලා ඒ ෆෝන් එක නිවැරදිව රීප්ලේස් කරලා නැති එක තමයි තියෙන්නේ මෙතන අවුල. නැතුව කිසි අවුලක් නැහැ. ඉතින් එහෙමද කියලා හොයාගන්න ක්‍රමය තමයි මම දැන් කියන්නේ. ඉතින් එහෙමද කියලා හොයාගන්න විදිය අපි ඩිස්ප්ලේ එක උඩින් වටේ ෆ්‍රේම් එක උඩින් පොඩ්ඩක් අද කරලා බලන්න ඕනේ. එතකොට බහිනවා නම් අනිවාර්යෙන් එයා ඒ සීලර් එක ගානට අලවලා නැහැ. ඉතින් guys අපි used iPhone එකක් ගන්නකොට කතා කරන්න ඕනේ දේවල් වලින් 160ක් විතර දැන් කතා කරලා ඉවරයි. ඉතින් අපිට තව කතා කරන්න 140ක් විතර පොඩි දේවල් ටිකක්. තව දෙයක් තමයි ඔයා මේ ෆෝන් එකක් ගද්දී බලන්න ඕනේ දෙයක් තමයි මේ ෆෝන් එකේ proximity sensor එක වැඩ කරනවද කියලා. ඉතින් මේ මොකද්ද මේ proximity sensor එක කියන්නේ? ඉතලා ගත්ත වෙලාවක ඔයාගේ කෝල් එකේ ඉද්දි ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ඕෆ් වෙනවනේ. ඒක තමයි proximity sensor එක කියන්නේ. ඉතින් ඔයා ෆෝන් එක ගත්ත වෙලාව ඉතින් ඔයා ෆෝන් එක ගන්න ගිය වෙලාවේදී ඔයා ෆෝන් එකට SIM එකක් දාගෙන ඔයාගේ යාළුවෙක්ට හරි කාට හරි කෝල් එකක් ගන්න. ඊට පස්සේ එයාට කියන්න ඔයත් එක්ක කතා කරන්න කියලා ටික වෙලාවක්. ඊට පස්සේ ඔයා එයාත් එක්ක කතා කරනකොට
මේ ෆෝන් එකේදී එයාට කියන්නේ මියුට් කරලා ඔයා කියන දේවල් අහන් ඉන්න කියලා හොඳට ඇහෙනවද කියලා බලන්න. එතකොට මයික් එක අපිට මේ ෆෝන් එක වැඩ කරනවද කියලා බලන්න පුළුවන්. ඒ වගේම තමයි එයාට කියන්න කතා කරන්න කියලා. එතකොට ඔයාට මේ ෆෝන් එකේ ඉයර්පීස් එකත් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම ඔයා මේ ෆෝන් එකේදී ස්පීකර් දාලා බලන්න. එතකොට අපිට හොඳ ශබ්දයක් වගේ එකක් ඇහෙනවා නම් මේ ෆෝන් එකේ මයික් එක වගේම මේන් ස්පීකර් එක හොඳට තියෙන ෆෝන් එකක්. ඒත් එක්කම තමයි ඔයාට පුළුවන් මේ ෆෝන් එකේදී බලන්න YouTube එකට වගේ එකකට ගිහිල්ලා ඔයාගේ ෆෝන් එකේ උඩරම සද්ද වැඩි කරලා YouTube එකේ මොකක් හරි වීඩියෝ එකක් ප්ලේ කරන්න. එතකොටත් අපිට මේ ෆෝන් එකේ වොලියුම් එක බලා ගන්න පුළුවන්. ඉතින් guys ඊළඟට අපි කතා කරන්න තියෙන්නේ මේ ෆෝන් එකේ touch ID එක වගේම මේ ෆෝන් එකේ face ID එක ගැන කතා කරන්න. ඉතින් ඔයා මිලදී ගන්නේ මෙන්න මෙහෙම තියෙන fingerprint lens එක තියෙන iPhone එකක් කියන්නකෝ. ඒ කියන්නේ iPhone 6 එක වේවා 6s Plus එක වේවා SE2 එක වගේ පරණ ඩිසයින් තියෙන ෆෝන් එකක් කියන්නකෝ. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් වෙන touch ID එක. ඉතින් ඔයා ඊට නුදුරුව ගිහිල්ලා iPhone XR එකක් හරි iPhone XS එකක් හරි iPhone XS Max එකක් වගේ ෆෝන් එක මිලදී ගන්නවා කියන්නකෝ. එතකොට අපි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ Face ID එක. ඉතින් ඔයා එහෙම Face ID එක බලා ගන්න තියෙන ස්මාර්ට්ෆෝන් එකක් ගන්නකොට ඔයා මේ ෆෝන් එකේ සිකියුරිටි එක ඇතුළට ගිහිල්ලා බලන්න Face ID එක authorize කරලා Face ID එක ෆෝන් එකේ වැඩ කරනවද කියලා. එහෙම වැඩ කරන්නේ නැත්නම් ඔයා මේ ෆෝන් එක ගන්න එපා. මොකද මේ ෆෝන් එක ගත්තත් ඔයාට තව ඉස්සරහට මේ ෆෝන් එක විකුණ ගන්න බැරි වෙනවා. ඉතින් එහෙම Face ID එක වැඩ කරන්නේ නැති වෙන්න හේතුවක් තමයි ඉතින් මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක මාරු කරලා තමයි තියෙන්නේ. එතකොටත් මේ ෆෝන් එකේ Face ID එක වැඩ කරන්නේ නැහැ. ඉතින් මේ Touch ID එකත් පෙළක් ෆෝන් වල some issues තියෙනවා. ඉතින් එහෙම issues වෙන්න හේතුවක් තමයි මේ ෆෝන් එක ගලවපු එක්කෙනා මේ ෆෝන් එක ගොඩක් තදට ඇන ටික හයි කරලා තියෙනවා. ඉතින් ඒ වුණානුත් මේ ෆෝන් එකේ Touch ID එක ටික කාලයක් යනකොට වැඩ නැති වෙලා යනවා. ඉතින් තව දෙයක් තමයි මේ ෆෝන් එකේ තියෙන්නේ මේ මෙහෙම ඔබන්න පුළුවන් ඒ කියන්නේ ස්මූත් බටන් එකන්නේ. Touch ID එකට මෙයා ලබා දෙලා තින්නේ home screen බටන් එකනේ. ඉතින් මේ බටන් එක ටික කාලයක් ඔබද්දිත් මේකේ Touch ID එක නැති වෙලා යනවා. එතකොට අපිට බටන් එක රීප්ලේස් කරන්න වෙනවානේ. ඉතින් මේ රීප්ලේස් කරන බටන් එකේ Touch ID එක කොහොමවත් එන්නේ නැහැ. ඒ වගේ හේතු නිසා මේ Touch ID එක වගේම Face ID එක අපිට බලා ගන්න බැරි වෙනවා iPhone වලින්. ඉතින් guys ඔයා Apple phone එකක් මිලදී ගන්න ඒ phone එකේ තියෙන කැමරා වලට තියෙන ආසාවටනේ. ඉතින් ඔයා phone එකක් ගද්දි front camera වගේම back camera එක ඔයා ඉඳන් ඉන්න t-shirt එකෙන් හරි කමක් නැහැ මේ phone එක පිය දාලා බලන්න. ඊට පස්සේ phone එකේ ඔයා කැමරා එකට ගිහිල්ලා ඒ phone එකෙන් හොඳ වීඩියෝ ක්ලිප් එකක් වගේම හොඳ ෆොටෝස් ටිකක් ගහගන්න. එතකොට ඔයා ඒ ගහන වීඩියෝ එකේ අනුව එතකොට ඒක ඔටෝ ෆෝකස් වෙලා නැත්නම් ඒ ෆෝන් එකේ ඔටෝ ෆෝකස් එක ඒ කියන්නේ මොකක් හරි වෙලා තියෙන්නේ. එහෙම ෆෝන් එකක් නම් ගන්නකොට ඒ කියන්නේ ඔටෝ ෆෝකස් නැත්නම් වැඩක් නෑ ස්මාර්ට්ෆෝන් එක. ඒ වගේම තමයි ෆෝන් එකේ වීඩියෝ ක්ලිප් එකක් දැන් ගන්නවනේ. ඒ වීඩියෝ ක්ලිප් එක ගත්තට පස්සේ ඔයාට ඒ ෆෝන් එකේදී ඒ වීඩියෝ එක නිකන් බ්ලර් වෙලා වගේ තියෙනවා නම් ඒ ෆෝන් එක ගන්න එපා. මොකද ඒ ෆෝන් එක ගලවලා තියෙද්දි ඒ ෆෝන් එක ගලවපු කෙනා ඒ ෆෝන් එක නිවැරදිව හයි කරනකොට ඒ ෆෝන් එකට ඩස්ට් එක ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒතකොට මේ කැමරා බම්ප් එක ඇතුළේ ඩස්ට් එක වගේ දේවල් ගිහිල්ලා තියෙනවා. ඒතකොට ෆෝන් එකේ කැම් එක පොඩ්ඩක් අවුල් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි අපි දැන් මේ වීඩියෝ එකේ අන්තිම කොටසට තමයි දැන් ඇවිල්ලා ඉන්නේ. එහෙනම් ඔයා කියන්නේ ඔයා iPhone එකක් ගැන මූලික දැනුමක් නැති කෙනෙක් කියන්නකෝ. ඔයා අතර එතකොට iPhone එකක් ගැන පොඩිම දෙයක් දැනගන්න ගාම මේ වීඩියෝ එකෙන් මේ කියන්නේ ඔයා iPhone එකක් ගද්දි ඉස්සෙල්ලාම බලන්න ඕන දෙයක් තමයි ඔයා ඉස්සෙල්ලාම මේ ෆෝන් එකේ setting එකට යන්න. setting එකට ගිහලා iCloud කියලා එකක් තියෙනවනේ. මේ iCloud එකට ගිහිල්ලා බලන්න මේ ෆෝන් එකේ iCloud sign in වෙන්න පුළුවන්ද කියලා. sign in වෙන්න බැයි නම් මේ ෆෝන් එකේ iCloud lock වෙලා තමයි තියෙන්නේ. එහෙම නැත්නම් sign in කියලා තියෙනවා නම් නිල් පාටින් sign in කියලා තියෙනවා නම් ඔයා මේ ෆෝන් එක මිලදී ගන්න. ඒ කියන්නේ මේ ෆෝන් එකේ iCloud ඔයාට එකක් හදන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ෆෝන් එකේ iCloud එක lock වෙලා තමයි තියෙන්නේ. ඒ වගේම තමයි ඔයා දැන් iPhone එකක් ගත්තා කියන්නකෝ. ඔයා iCloud එකක් හදාගන්න දන්නේ නැති කෙනෙක් නම් ඔයායි shop එකේ ඉන්න එක්කෙනාට පෙන්නලා ඒ ෆෝන් එකේ iCloud එකක් අනිවාර්යෙන් හදාගන්න. ඒ වගේම තමයි ඔයා iCloud එකක් හදන්න දන්න කෙනෙක් කියන්නකෝ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම iCloud එක හදන්න දන්නවා නම් මේ ෆෝන් එක රීසෙට් කරලා තමයි iCloud එක හදන්න ඕනි. ඔයා කිසිම දෙයක් දන්නේ නැත්නම් මම ඉස්සෙල්ලා කිව්වා වගේ shop එකේ ඉන්න එක්කෙනාට කියලා iCloud එක හදාගන්න. ඒ වගේම තමයි ඔයා iCloud එක හදනකොට ඒ iCloud එකට දාන්න Gmail එක වගේම
ඒකට දාන්න ෆෝන් නම්බර්ස් වගේම පාස්වර්ඩ් එක කොළ කෑල්ලක වගේ දෙයක ලියලා ඒක පරිස්සමට තියාගන්න. එහෙම නැතිනොත් ඔයාට මේ ෆෝන් එකෙන් වැඩක් නැහැ. එතකොට අපිට iCloud බ්ලොක් වෙනවනේ. එතකොට අපිට කිසිම දෙයක් මේ ෆෝන් එකේ කරගන්න වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයා iPhone එකක් ගද්දි ඔයාට කියන්නේ කන්ඩිෂන් එක බලන්න එපා. ෆෝන් එකක් ගද්දි ෆෝන් එකේ හොඳ වගේම නරක දේවලුත් බලන්න. එහෙනම් ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක හොඳයි කියලා. එන්නේ හැමෝටම සුබ දවසක්. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මම අදට ගිහිල්ලා එන්නම්.